CapCut වීඩියෝ සීරීස් එකේ 16 වෙනි වීඩියෝ එකත් එක්ක තමයි අද ඔයාලා මේකතු වෙලා ඉන්නේ. ඔයාට පුළුවන් මේ දැන් යන උඩ කාඩ් එක ටච් කරලා CapCut ටියුටෝරියල් කියන ප්ලේලිස්ට් එකෙන් ඔයාට පුළුවන් මම CapCut ගැන කරපු සියලුම වීඩියෝ ඔයාට මේ ප්ලේලිස්ට් එකෙන් ඔයාට බලන්න පුළුවන්. එහෙනම් අද අපි යමු වීඩියෝ එකට. මේ ටෙස්ට් කියන තැනින් වම් පැත්තේ තියෙන ටූල් මම කලින් වීඩියෝ වලදී කතා කරලා තියෙනවා. ඔයාට පුළුවන් CapCut ටියුටෝරියල් කියන ප්ලේලිස්ට් එකෙන් ඔයාට පුළුවන් ඒ වීඩියෝ බලන්න. දැන් අපි බලමු මෙතන මේ ටෙස්ට් කියන ටූල් එකෙන් අපි කොහොමද අපේ වීඩියෝ එක එඩිට් කරගන්න යොදාගන්නේ කියලා. ඒකට ඔයාලා මෙතන මේ ටෙස්ට් කියන තැන ටච් කරගන්න ඕන. දැන් අපි බලමු මෙතන මේ ඇඩ් ටෙස්ට් කියන තැනින් අපි කොහොමද අපේ වීඩියෝ එක එඩිට් කරගන්න යොදාගන්නේ කියලා. ඒකට ඔයාලා මෙතන මේ ඇඩ් ටෙස්ට් කියන තැන ටච් කරගන්න ඕන. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතනින් ඔයාලගේ වීඩියෝ එකට ටෙස්ට් එකක් ලබා දෙන්න. මම මේ විදිහට ටෙස්ට් එකක් ලබා දෙනවා. ඊට පස්සේ ඔයාලට බලන්න මෙතන ටච් කරලා ඔයාලගේ ටෙස්ට් එක සයිස් එක මේ වගේ අඩු වැඩි කරලා රොටේට් කරගන්න ඔයාලට පුළුවන්. දැන් අපි බලමු මෙතන මේ තියෙන ටූල් අපි කොහොමද යූස් කරන්නේ කියලා. ඔයාලට පුළුවන් මෙතන මේ පළවෙනියට තියෙන ටෙම්ප්ලේට් කියන තැන ටච් කරලා ඔයාලට පුළුවන් මෙතන මේ පල්ලෙහා තියෙන කැටගරි වලින් ඔයාලට පුළුවන් ඔයාලගේ ටෙස්ට් එකට ගැලපෙන ටෙම්ප්ලේට් එකක් මෙතනින් යූස් කරන්න. ඔයාලට පුළුවන් ඔයාලගේ කැමති ටෙම්ප්ලේට් එක ටච් කරගෙන පස්සේ ඔයාලට පුළුවන් මේ වගේ ඒ ටෙම්ප්ලේට් එක ලබා ගන්න. ඒ විදිහට ඔයාලට පුළුවන් මෙතනින් ඕනම කැටගරි එකේ තියෙන ටෙම්ප්ලේට් එකක් ලබා ගන්න. ඊට පස්සේ ඔයාලා මෙතන මේ ෆොන්ට් කියන තැන ටච් කරගන්න ඕන. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතනින් ඔයාලට කැමති ෆොන්ට් එකක් මේ විදිහට සිලෙක්ට් කරගන්න. ඒ වගේ ඔයාලට පුළුවන් මෙතන මේ උඩ තියෙන කැටගරි වලින් ඔයාලට ගැලපෙන කැටගරි එක සිලෙක්ට් කරලා ඊට අදාළ ෆොන්ට් එකක් සිලෙක්ට් කරගන්න. ඊට පස්සේ ඔයාලා මෙතන මේ තුන්වෙනියේ තියෙන ස්ටයිල්ස් කියන තැන ටච් කරගන්න ඕන. ඊට පස්සේ ඔයාලා මෙතන මේ උඩ තියෙන එකකින් කැමති එකක් මේ වගේ සිලෙක්ට් කරලා ඔයාලට පුළුවන් පල්ලෙහා තියෙන වලින් ඔයාලට කැමති පාටක් මේ විදිහට සිලෙක්ට් කරලා ඒ වගේ ඔයාලට පුළුවන් මෙතන මේ උඩ තියෙන ඒවත් මේ වගේ ටච් කරලා ඔයාලට කැමති විදියට මේ වගේ හදාගෙන ඔයාලට පුළුවන් මෙතන මේ පල්ලෙහා තියෙන ඇඩ්ජස්ට්මන්ට් මේ වගේ අඩු වැඩි කරලා හදාගෙන ඔයාලට පුළුවන් මෙතන මේ හරි ලකුණු ටච් කරගන්න. ඊට පස්සේ අපි බලමු කොහොමද මේ ඉෆෙක්ට් කියන එක යූස් කරන්නේ කියලා. ඒකට ඔයාලා ඉෆෙක්ට්ස් කියන තැන ටච් කරලා මෙතන මේ පල්ලෙහා තියෙන ඒ වලින් ට්‍රෙන්ඩින් කියන තැන ටච් කරලා ඔයාලට පුළුවන් මෙතන මේ තියලා තියෙන ඉෆෙක්ට් එකක් ටච් කරලා ඒක සිලෙක්ට් කරගන්න. ඒ විදිහට ඔයාලට පුළුවන් මෙතන මේ උඩ තියෙන කැටගරි වලින් ඔයාලට අදාළ කැටගරි එක සිලෙක්ට් කරගෙන ඊට අදාළ තියෙන ඉෆෙක්ට්ස් ඔයාලා ලබා ගන්න පුළුවන්. දැන් අපි බලමු මෙතන මේ ඇනිමේෂන් කියන තැන ටච් කරලා අපි කොහොමද ඒක යොදාගන්නේ කියලා. ඊට පස්සේ ඔයාලා මෙතන මේ ඇනිමේෂන් කියන තැනින් ඔයාලට කැමති ඇනිමේෂන් එක මේ විදිහට සිලෙක්ට් කරගෙන මෙතන මේ පල්ලෙහා තියෙන තැන අඩු වැඩි කරගෙන ඔයාලට ගැලපෙන විදිහට හදාගෙන ඔයාලා මෙතන මේ හරි ලකුණු ටච් කරගන්න ඕන. ඊට පස්සේ ඔයාලා මෙතන මේ ස්ටිකර්ස් කියන තැන ටච් කරගන්න ඕන. මම මේ විදිහට ස්ටිකර්ස් කියන තැන ටච් කරගන්නවා. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ ස්ටිකර්ස් ඔයාලට බලා ගන්න පුළුවන්. ඔයාලට පුළුවන් මේ උඩ තියෙන කැටගරි වලින් ඔයාලට අදාළ ස්ටිකර් එක තියෙන කැටගරිය මේ වගේ සිලෙක්ට් කරලා ඊට අදාළ ස්ටිකර්ස් ඔයාලට ලබා ගන්න පුළුවන්. මේ විදිහට ඔයාලට පුළුවන් ඔයාලා කැමති කැටගරි එකක් මේ විදිහට සිලෙක්ට් කරගෙන ඊට අදාළව තියෙන ස්ටිකර් එකක් මේ වගේ ටච් කරලා ඔයාලට පුළුවන් මෙතන මේ උඩ තියෙන හරි ලකුණු ටච් කරලා ඔයාලට පුළුවන් ඒ ස්ටිකර් එකට ඇඩ් කරගන්න. ඔයාලට පුළුවන් මෙතන ටච් කරලා ඔයාලගේ ස්ටිකර් එකේ සයිස් එක මේ වගේ අඩු වැඩි කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලා මෙතන මේ ඔටෝ කැප්ෂන් කියන තැන ටච් කරගන්න ඕන. ඊට පස්සේ ඔයාලා මෙතනින් ඔයාලගේ ලැන්ග්වේජ් එක සිලෙක්ට් කරලා ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතනින් ඔයාලගේ කැප්ෂන් එක එහෙම නැත්නම් ඔයාලගේ සබ්ටයිටල් එක වැටෙන්න ඕන ටෙස්ට් ටෙම්ප්ලේට් එක ඔයාලා මේ වගේ සිලෙක්ට් කරගන්න පුළුවන්. ඔයාලට පුළුවන් මෙතනින් වම් පැත්තට මේක ටච් කරලා ඔයාලට කැමති ටෙම්ප්ලේට් එකක් මේ විදිහට සිලෙක්ට් කරගන්න. මම මේ විදිහට ටෙම්ප්ලේට් එක සිලෙක්ට් කරලා මෙතන මේ පල්ලෙහා තියෙන ජෙනරේට් කියන තැන ටච් කරගන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට මගේ වීඩියෝ එකට අදාළ කැප්ෂන් එක මේ වගේ ජෙනරේට් වෙනවා. ඊට පස්සේ ඔයාලා මෙතන මේ ටෙස්ට් ඔඩියෝ කියන තැන ටච් කරගන්න ඕන. ඔයාලට මෙතනින් පුළුවන් මම කලින් වීඩියෝ වලදී කතා කරා වගේ මෙතනින් ටෙස්ට් එකක් ස්පීච් එකක් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලා මෙතන මේ ටෙස්ට් ටෙම්ප්ලේට් කියන තැන ටච් කරගන්න ඕන. මම මේ විදිහට ටෙස්ට් ටෙම්ප්ලේට් කියන තැන ටච් කරගන්නවා. ඊට පස්සේ ඔයාලා මෙතනින් ඔයාලට කැමති නමක් දෙන්න ඕන. ඊට පස්සේ ඔයාලට පුළුවන් මම කලින් කියපු විදිහට මෙතනින් ඔයාලට කැමති ටෙම්ප්ලේට් එක සිලෙක්ට් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලා මෙතන මේ ඔටෝ ලේයර්ස් කියන තැන ටච් කරගන්න ඕන. ඊට පස්සේ ඔයාලා මෙතනින් ඔයාලගේ වීඩියෝ එකද එහෙම නැත්නම් වොයිස් ඕවර් එකද එහෙම නැත්නම් ඕල් ද කියලා සිලෙක්ට් කරලා ඔයාලා මෙතන මේ පල්ලෙහා තියෙන ජෙනරේට් කියන තැන ටච් කරගන්න ඕන. දැන් ඔයාලට මේ වගේ ප්‍රොසෙස් එනවා බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලා මෙතන මේ ඩ්‍රෝ කියන තැන ටච් කරගන්න ඕන. මම මේ වගේ ඩ්‍රෝ කියන තැන ටච් කරගන්නවා. ඊට පස්සේ ඔයාලා මෙතන මේ පළවෙනියට තියෙන බේසික් කියන තැනින් මෙතන මේ උඩ තියෙන තැනින් ඔයාලට කැමති එකක් සිලෙක්ට් කරගෙන ඔයාලට පුළුවන් මෙතන මේ පල්ලෙහා කියන තැනින් ඔයාලට කැමති පාඩක් මේ වගේ සිලෙක්ට් කරගෙන
ඔයාට පුළුවන් මෙතන මේ ඔයාලගේ බස් එකේ සයිස් එක අඩු වැඩි කරගෙන ඔයාලට පුළුවන් ඔයාලගේ වීඩියෝ එක මේ වගේ ටච් කරගෙන යන්න. මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාලගේ වීඩියෝ එක උඩ ඩ්‍රෝ වුණා. ඔයාට පුළුවන් මේක මකා ගන්න ඔයාලා මෙතන මේ ඉරේසර් අයිකන් එක ටච් කරලා ඔයාට පුළුවන් මේ වගේ උඩ ටච් කරගෙන යන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඒ ඔයාලා ඩ්‍රෝ කරපු තැන මැකෙනවා. ඒ වගේ ඔයාලට පුළුවන් ආයිමත් මෙතන මේ පැසල් අයිකන් එක ටච් කරලා ඔයාලට පුළුවන් මේක සිලෙක්ට් කරලා ඔයාලට පුළුවන් මේ පල්ලෙහා තියෙන ටූල් වලින් opacity එක වගේ ඔයාලට පුළුවන් මේ වගේ අඩු වැඩි කරගන්න. ඒ විදිහට හදාගෙන ඔයාලා මෙතන මේ දෙවෙනියට තියෙන pattern කියන දන ටච් කරගන්න ඕන. ඊට පස්සේ ඔයාලා මෙතනින් ඔයාලට කැමති pattern එකක් මේ වගේ සිලෙක්ට් කරගන්න ඕන. ඊට පස්සේ ඔයාලා මේ pattern එකේ brush size එක මේක අඩු වැඩි කරගෙන ඔයාලා මෙතන ඇඳ ගන්න ඕන. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ වගේ ඔයාලගේ pattern එක ඇඩ් වෙලා තියෙනවා. ඔයාලට මේ pattern එක අයින් කරගන්න ඕන නම් කලින් වගේ මෙතන මේ eraser icon එක ටච් කරලා ඒක උඩ මේ වගේ ටච් කරගෙන යන්න ඕන. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඒක eraser වෙනවා. ඒ වගේ හදාගෙන ඔයාලා මෙතන මේ උඩ තියෙන හරි ලකුණු වලට ටච් කරගන්න ඕන. මෙතන මේ ටෙස්ට් කියන ටූල් එකෙන් දකුණු පැත්තේ තියෙන ටූල් මම ඊළඟ වීඩියෝ වලදී කතා කරනවා. ඔයාලට පුළුවන් මේ වීඩියෝ බලන්න මගේ YouTube channel එක subscribe කරගන්න. ඔයාලා CapCut ගැන කරපු කලින් වීඩියෝ බැලුවා නැත්නම් ඔයාලට පුළුවන් ශාසික බ්‍රෝ YouTube channel එකේ playlist tab එකට ගිහිල්ලා CapCut tutorial කියන playlist එකෙන් ඔයාලට පුළුවන් ඒ වීඩියෝ බලන්න. ඔයාලා තාමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් පල්ලෙහා තියෙන subscribe button එකෙන් subscribe කරලා ඊට එහා පැත්තෙන් තියෙන bell icon එකත් all කරලා තියාගත්තොත් විතරයි මම මේ වගේ වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට notification එකක් ගෙන ගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් ඉක්මනටම හමු වෙමු.